මේක බලමුකෝ. අනුක්‍රමණය හොයන්න පුළුවන්. ඔයාලට ගොඩාක් වෙලාවට හැයන්නේ මොකේද? තක්කාවල හැයන්නේ විශාල සංඛ්‍යාවටනේ. හැමතිස්සෙම හැයන්නේ මේ විශාලකින් අඩු කරන තමයි හැයන්නේ. ඒතර මේකෙන් මේක අඩු කරන එක තමයි ලේසි. හරි. මේකේ y කින් මේකේ y. එතකොට ඉන්නේ 10 අඩු කිරීම නේද? 4. x අඩු කරද්දී මේකෙන් මේක 4 අඩු කිරීම 1. ඒක 10න් 4ක් අඩු වුණාම 4න් එකක් අඩු වුණාම 6 3න් බෙදුනාම 2යි. හරි. අවුලක් නැහැ නේ. මෙතන තමයි අවුල හිටින්නේ. මෙතන ඔයාලා අඩු කරේ කාගෙන් කවුද? මේකෙන් මේකද? මේකෙන් මේකද? දැන් මේ දෙපැත්තටම අඩු කරපුවා ඉන්නෝනේ. ඒ සමම මේක දෙපැත්තටම හදන්න. මම ඉස්සෙල්ලා එකෙන් දෙක අඩු කරන්න. අඩු කරලා බලමු මොකක්ද වෙන්නේ කියලා. ඊට පස්සේ දෙකෙන් එක අඩු කරන්න. සමහරවිට දැන් ඔයගොල්ලන්ට උත්තර දෙන්න ඉන්නදී. නේද? හරි බලමු. මොකද හරි උත්තරේ කියලා. ඉස්සෙල්ලා මම මේකෙන් මේක අඩු කරන්න. ඒතර මෙයාගේ y ගෙන් මෙයාගේ y. කොහොමද එන්නේ? 7 අඩු කිරීම එවුනේ. නිකන් අට ලිව්වොත් වැරදි පුතේ. ඍණාට තියෙන්නේ මේ අඩු කිරීම නිකන් අඩු කිරීම. අර අටේ ඍණ ලකුණත් එක්ක ඍණාට. හරි. ඉරේ යට ඍණ දෙක අඩු කිරීම කීයද? 3. එතකොට එන්නේ 7 මෙතන ඍණයි මොකද්ද? ඍණයි ಗುಣ වෙනවා. ಗುಣ වුණා මොකක්ද වෙන්නේ? ධන 8. ඉරෙයියට ඍණ 2යි ඍණ 3යි. දෙකම ඍණ නම් ඍණ දාලා එකතු කරනවා. ඍණ 2යි 3යි 5යි. ණය 2යි ණය 3යි ණය 5යි. හරි. ධන 5 නෙමෙයි ධන 1ක් නෙමෙයි. මෙතන 7යි 8යි 15යි. 15 බෙදීම ඍණ 5. ධනයි ඍණයි බෙදුවාම ඍණ 15යි බෙදුනාම ඍණ 3. හරි. අපි බලමු අනිත් පැත්තටත් ඔය උත්තරය එනවද? එන්නේ නේද? එන්නේ නේද? නෑනේ. ඒ කියන්නේ එහෙනම් ගණන් වල. මේ ගණන් හොයාගත්ත යමක් කරවලක් තියෙනවා. නේ? නැත්නම් එක විදිහට ගණන් නම් එකම විදිහට එන්න ඕන. එක එක්කෙනාට එක කියන්න බෑනේ ගණන්. මේ ගණන් නේ වෙන මොනවාද? හරි. එතකොට කොහොමද එන්නේ ආ? යන්න බලන්න. මෙයාගේ y ගෙන් මෙයාගේ y. එහෙනම් කාගෙන් කවුද අඩු කරන්න ඕන? ඍණාට අඩු කිරීම 7. නේ? 7නේ. නිකම්ම 4 ලියන්න පුළුවන්. නැත්නම් ධන 7 දැම්මොත් එහෙනම් පස්සේ ගුණ කරලා ගන්න වෙනවා ඈ. හරි. x අඩු කරද්දී 3 අඩු කිරීම අවුන්නේ. ඍණ 2 මිසක් නිකන් 2 නෙවෙයි. මෙතන තියෙන්නේ ඍණ 2. හරි. එතකොට ඍණ 8යි ඍණ 7යි. දෙකම ඍණ නම් ඍණ දාලා එකතු කරමු. ඍණ 8යි 7යි 15යි. මෙතන ಗುಣ වෙනවා. මේ එක ළඟ ලකුණු දෙකක් තිබ්බොත් ಗುಣ වෙනවා. එතකොට 3 ඍණයි ඍණයි ධන 2. ඍණ 15 බෙදීම 3යි 2යි 5යි. ඍණයි ධනයි බෙදුවාම ඍණ 15 5 බෙදුවාම අන්න දැක්කනේ. මොකෙන් හැදුවා එකම උත්තරේ